හෙලෝ කොහොමද හැමෝම සාදරෙන් පිළිගන්නවා පෝලා UK අපේ YouTube channel එකට. ඉතින් අද අපි ලන්ඩන් හීත්‍රෝ ඉඳලා කොලම්බෝට ෆ්ලයි කරන්න යන්නේ. අපි ෆ්ලයි කරන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් UL 504 කියන ෆ්ලයිට් එකේ. මේක ලන්ඩන් වලින් පැය 9 මාරට තමයි ඩිපාචර් වෙන්නේ. අමවශ්‍යයෙන් පැය 3කට කලින්වත් එයාපෝට් එකේ අපි ඉන්න ඕනේ. අපිට තිබෙන්නේ ටර්මිනල් 3 එකෙන් තමයි එන්ටර් වෙන්නේ. ටර්මිනල් 3 එකේ BC කියන කොටසෙන් තමයි අපි ඇතුළට ආවේ. ඇතුළට ඇවිල්ලා එතනින් අපිට චෙකින් වෙන්න තියෙනවා. මේක සෙල්ෆ් චෙකින් කවුන්ටර් එකක්. මේකෙදි ඔයාගේ ෆ්ලයිට් නම්බර් එකට අදාළව ඔයාට අදාළ සෝන් එකට ගිහිල්ලා ඔයාට චෙකින් වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ගියේ චෙකින් වෙන්න. චෙකින් වෙලා බෝඩි පාස් එක අරගෙන ඊළඟට අපිට යන්න තියෙන්නේ සිකියුරිටි චෙකින් එකට. මෙතනදී හෑන්ඩ් ලගේජ් එක සහ ඔයගොල්ලන්ගේ පොඩි එකේ හැම දෙයක්ම මෙතනදී චෙක් වෙනවා. ඉතින් මේකෙන් පස්සේ ඩියුටි ෆ්‍රී එක සයිට් එකට තමයි අපි එන්ටර් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට හැමතැනම බෝඩ්ස් වල දකින්න තියෙනවා ඩිපාචර් ගේට්ස් වල විස්තර. ඉතින් මේවත් බලන අතරතුර ඔයාලට මොනවා හරි ගන්න තියෙනවා නම් මේ ඩියුටි ෆ්‍රී එක වටේ රවුමක් යන්න පුළුවන්. හැමදේම බලන්න පුළුවන්. ඉතින් කන බොන දේවල් තියෙනවා. ඉතින් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් මේ ඩියුටි ෆ්‍රී එක ඇතුලේ ඔයාගේ ෆ්ලයිට් එකට ටයිම් එක එනකම්. ඉතින් ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එක කියන හැම වෙලේම පැසෙන්ජර්ස්ලා ගැවසෙන තැනක්. මෙතන හැම වෙලේම බිසි. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට අමතක වෙච්ච දේවල් තියෙනවා නම් ගෙදර ගෙනියන්න මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩු සහනදායි මිලකට තමයි මෙතන භාණ්ඩාලවි වෙන්නේ. ඉතින් ගොඩක්ම ලිකර්ස් වගේ දේවල්, චොක්ලට්, ඒ වගේම තව ඉලෙක්ට්‍රික් අයිටම්ස් එහෙමත් සෑහෙන අපිට එළිය මාකට් එකට වඩා අඩු ප්‍රයිස් එකකට මෙතනින් ගන්න පුළුවන්. ඒක ගොඩක් ලොකු සහනයක්. අනිත් දේ තමයි මෙතනින් ගන්න කිසිම දෙයක් ඔයාගේ ලගේජස් වෙයිට් එකට ඇඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඒ ලගේජස් වෙයිට් එකෙන් අමතරව අපිට ලැබෙන බෙනිෆිට් එකක්. ඩියුටි ෆ්‍රී එකට ඇතුල් වෙනකොටම එතන තියෙනවා ලිකර් ෂොප් එකක් නෙවෙයි කීපයක්ම තියෙනවා. නමුත් එතන එන තැනම තියෙන ෂොප් එකෙන් තමයි අපි ලිකර්ස් ගත්තේ. ඉතින් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ඩිරෙක්ට් ෆ්ලයි කරන කෙනෙක්ට ලීටර් 2.5ක ලිකර්ස් අරන් යන්න පුළුවන් කියලා තමයි අපිට එතනින් දැනගන්න ලැබුණේ. මේ ලිමිට් එක දෙන්නේ මේගොල්ලෝ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකට. නැත්නම් අපි ෆ්ලයි කරන ෆ්ලයිට් එක අනුව නෙමෙයි. ඔයාට තියෙන ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකක් නම් ඔයාට ලීටර් 2.5ක ලිකර්ස් ගෙනියන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපේ බැගේජ් ඇලවන්ස් ගැන කියනවා නම් අපිට කිලෝග්‍රෑම් 40ක් හම්බුණා එක්කෙනෙක්ට. ඒ කිලෝග්‍රෑම් 40 බෑග් දෙකක් විදිහට ගෙනියන්න පුළුවන්. එකක් කිලෝග්‍රෑම් 23කට වඩා වැඩි වෙන්න බෑ. එහෙම බෑග් දෙක අපිට පැක් කරගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ් ලගේජ් එක කිලෝ 7කට වඩා වැඩි වෙන්න බෑ. මේ විදිහට තමයි අපේ බැගේජස් ඇලවන්ස් හම්බුනේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකට. ඉතින් ඔයගොල්ලෝ මේ ගැන සැලකිලිමත් වෙන්න. ඔයගොල්ලෝගේ බෑග්ස් පැක් කරනකොට එකකට කිලෝග්‍රෑම් 23කට වඩා පැක් කරන්න එපා. ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ කොලම්බෝ යන්න බලන් ඉන්නවා නම්. ඉතින් මේ ඇවිදින අතරතුරම ඔයාගේ ෆ්ලයිට් එකේ බෝඩින් ටයිම් එක ගැන අවධානයෙන් ඉන්න.
බොහෝ දුරට දැන් අපේ 9:30 ෆ්ලයිට් එකේ බෝඩින් ටයිම් එක පටන් ගන්න 8:30ට. ගොඩක් වෙලාවට පැයකට කලින් වගේ බෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ ගැනත් අවධානයෙන් ඉන්න මේ හැමතැනම බෝඩින් ෆ්ලයිට්ස් ගැන ඒ වගේම ඩිපාචර් ගේට්ස් ගැන විස්තර වැඩෙන ඩිස්ප්ලේ තියෙනවා හැම තැනකම. ඉතින් මේ shopping කරන අතරේ ඇවිදින අතරේ ඒ ගැනත් අවධානයෙන් ඉන්න නැත්නම් ඔයා නොදැනුවත්වම ඔයාගේ ටයිම් එක පාස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒ නෝටිස් වල දාලා තියෙනවා ඒ තැන ඉඳලා ඔයාගේ ගේට් එකට කොච්චර වෙලාවක් යනවද කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ ගේට් එකට විනාඩි 10ක් එතන ඉඳලා walking time විනාඩි 20ක්ද walking time කියලා දාලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට roughly idea එකක් ගන්න පුළුවන් වාට කොච්චර වෙලාවක් එතනට යනවද ළඟා වෙන්න කියලා. ඉතින් ඒ ගැනත් අවධානයෙන් ඉඳලා මේ දේවල් බලන්න කියලා මතක් කරනවා. මෙතනත් අපි දැක්ක ටිකක් පොපියුලර් බ්‍රෑන්ඩ්ස් වලින් වොච්ස් තියෙනවා. මේවා ටිකක් එළිය ප්‍රයිස් එකට වඩා සෑහෙන දුරට අඩුයි. ඉතින් ඔයාලා වොච්, ස්මාර්ට් වොච්, නෝමල් වොච් මේ ඕනම වර්ගයේ වොච් එකක් මිලදී ගන්න ඉන්නවා නම් ටිකක් මෙතනින් ගන්න එක වඩාත්ම හොඳයි කියලා මම සජෙස්ට් කරනවා. මොකද අපි එළියෙන් වොච් එකක් ගත්තා. නමුත් මෙතන ඇවිල්ලා ප්‍රයිස් බලනකොට සෑහෙන අපිට මෙතන අඩුවෙන් ගන්න තිබුණා කියලා අපිට හිතුණා. ඉතින් මේ වීඩියෝ එක බලන අතරතුර අපේ channel එක subscribe කරන්න, like කරන්න, වීඩියෝ එක share කරන්න සහ ඔයගොල්ලන්ට හිතෙන දේක් comment කරන්නත් අමතක කරන්න එපා.
මෙතනත් එක වර්ගවල චොක්ලට් තිබුණා. ඉතින් ඔයාට චොක්ලට් ගත්තම මදි ගෙනියන්න තව ඕනේ කියලා හිතනවා නම් මෙතනින් ඔයාට ඉතාම රීසනබල් ප්‍රයිසස් වලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔය ඇවිදලා shopping කරලා ඉවරලා හැම දෙයක්ම ඉවරනාට පස්සේ ඔයාට තවත් time එක තියෙනවා නම් ඔයාගේ departure gate එක open වෙන්න ඔයාට මෙතන wait වෙන්න පුළුවන්. මෙතන press කරන්න පුළුවන්. ඉතින් මේ වගේ launch තැනින් තැනක තියෙනවා. අපේ ඩිපාචර් ගේට් එක දැන් ඕපන් වෙලා තියෙන. ඉතින් අපි මේ පැත්තට යනවා. අපිට ඒ ළඟ තිබුණ ඩිස්ප්ලේ එක දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි ඒක නිසා අපේ ඩිපාචර් ගේට් එක 26. ඉතින් අපි මේ සයිඩ් එකට දැන් මූව් වෙන ගමන් ඉන්නේ. ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එක කියන්නේ ඉතින් ලෝකෙ බිසිම එයාපෝට්ස් වලින් එකක්. ඉතින් මේක ඇතුළේදී ඔයා මේ ගයිඩ්ලයින් ෆලෝ කරනවා නම් ඔයාට කිසිම දෙයකට ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. මේ ගයිඩ්ලයින් ෆලෝ කරගෙන ඔයාගේ ඩිපාචර් ගේට් එක හොයාගන්න. ඔයාට අවශ්‍ය තැනට යන්නත් ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. අපේ ගේට් නම්බර එක තමයි ගේට් නම්බර් 26. ඉතින් අපි දැන් ඒක හොයාගෙන තමයි මේ යන්නේ. ඉතින් හැමතැනම ගයිඩ්ස් ලයින් දාලා තියෙනවා. ඉතින් අපි දැන් ගේට් නම්බර එකට ආවා. මෙතනදී අපේ බෝඩින් පාස් පාස්පෝර්ට් ඒ වගේ දේවල් චෙක් කරලා ඇතුළට දානවා. ඉතින් එතන ලොන්ච් එකක් තියෙනවා. අපිට ඉඳගෙන අපේ සීට් නම්බර එක කෝල් කරනකම් එතන වේටිං වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තමයි අපි අද ෆ්ලයි කරන ෆ්ලයිට් එක UL 504 ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයිට් එක. ඉතින් මේක තාම රෙඩි වෙන ගමන් තියෙනවා. අපි දැන් බෝඩින් වෙන්න පටන් ගත්තා. අපි දැන් මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදිත් අපිට ශ්‍රී ලංකන් එයාර්ලයින් ක්‍රිව් එකෙන් හොඳ වෙල්කම් එකක් දුන්නා. ඉතින් හොඳ ගයිඩ්ලයින් එකක් දෙනවා. ඉතින් ශ්‍රී ලංකන් එයාර්ලයින් ක්‍රිව් එක මේ වෙලාවේදී අපි මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ සෑහෙන අපේ අයට ලොකු සහයෝගයක් දෙනවා.
දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. ඉතින් මගේ ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එකේ ලයිව් වීඩියෝ එකක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන අතරේ අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහට බලන්න එක suggest වෙයි. ඉතින් අපිට ඩිනර් එක හම්බුණා. අපිට chicken and fish meal දෙකක් තමයි අපි order කරේ. ඉතින් අපේ ෆ්ලයිට් එක රෑ 9:30ට Heathrow වලින් පිටත් වෙලා පහුවදා 12:45ට තමයි කටුනායකින් ලෑන්ඩ් කරන්නේ. ඉතින් පැය 10 විනාඩි 45ක long hour journey එක. මේ අතරතුර අපිට ඉතින් සින්දුවක් අහන්න, ඒ වගේම මූවි එකක් බලන්න, මේ වගේ time spend කරන්න පුළුවන්. මේ display එකේ ඔයගලන්ට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා access කරන්න. ඔයාලට දැන් ඉන්නේ කොහෙද කියලා බලා ගන්න පුළුවන් app එකකින්. ඒ වගේම ඔයාලට අවශ්‍ය songs English ද සිංහලද තමිල්ද මේ ඕනම language එකකින් ඔයාලට enjoy කරන්න පුළුවන්. ඒ වගේම movies තියෙනවා ගොඩක්. ඉතින් මේ විදිහට ඔයාගේ time එක spend කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පොඩි nap එකක් දාන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. ඉතින් අපි ටිකක් නිදාගත්තා. දැන් උදේ වෙලා. ඉතින් අපිට breakfast හම්බුණා. vegetable කොත්තු English breakfast එක. ඊට අමතරව ඔයාලා කැමති නම් කිරිබත් and mutton curry කියලා option එකක් තිබ්බා. ඒක ගන්නත් පුළුවන්. පැය 10යි විනාඩි 45ක ජර්නි එකකින් පස්සේ ඉතින් අපි ශ්‍රී ලංකාවට ලෑන්ඩ් කරා. ඉතින් කියන්න බැරි ෆීලිං එකක් තමයි එන්නේ අපේ රටට කාලයකට පස්සේ ආවහම. ඉතින් ඒක වචන වලින් විස්තර කරන්න බෑ. ඉතින් හරියටම on time land කරා තිබ්බ time එකටම. ඉතින් කොහොම smooth flight journey එකක්. ඉතින් අපි ශ්‍රී ලංකන් එයාලයින් එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම කෑම සහ ආගන්තුක සත්කාර කියන එක ගොඩක් හොඳට තිබුණ flight journey එකක්. ඉතින් අපි ගොඩක් enjoy කරා. ඉතින් නැවතත් අපි ශ්‍රී ලංකන් එයාලයින් එකට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි දැන් ලංකාවට ආවා. දැන් ලංකාවේ එයාපෝට් එක ඇතුළේදී අපේ පාස්පෝර්ට් එක ඉමිග්‍රේෂන් එකෙන් චෙක් කරගත්තට පස්සේ අපිට ඩියුටි ෆ්‍රී එකට යන්න පුළුවන්. ඉතින් අපිට එතනදී ඩියුටි ෆ්‍රී එකේ අපිට අවශ්‍ය දේවල් තියෙනවා නම් මෙතනදීත් අපි මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතනත් එක සීමාවන් වලට යටත් තමයි අපිට මිලදී ගැනීමට හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ අපේ බෑගේජ් කලෙක්ට් කරගන්න තමයි අපි ගියේ. ඉතින් මේ විදිහට මෙතනින් අපේ බෑගේජස් කලෙක්ට් කරගෙන අපිට එයාපෝට් එකෙන් එළියට යන්න පුළුවන්. ඉතින් අද අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඉතින් අපේ channel එක subscribe කරන්න. මේ වගේම වීඩියෝ එකකින් නැවත හම්බෙමු. අපි ගිහින් එන්නම්.